අලුත්ම රිපෝට් එකක් ආවා. ඔයා ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් වෙන්න හරි ස්ටඩි කරන්න ඉන්නවා නම් මෙන්න මේ ඔකියුපේෂන් ලිස්ට් එක. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ස්කිල්ස් ඔකියුපේෂන් ෂෝටේජ් ලිස්ට් එකේ රිපෝට් එක 2025 කරපු නවතම ලිස්ට් එකේ තියෙන විස්තර ඔකියුපේෂන්ස් දැනගන්නම ඕනේ. මේකෙන් තමයි කවුරු හරි කරියර් ප්ලෑන් කරන්නේ, මයිග්‍රේෂන් ප්ලෑනින් කරන්නේ, ස්ටඩි ප්ලෑන් කරන්නේ එන්ඩ් ගෝල් එක ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ෂෝටේජ් ඔකියුපේෂන් එකක් තෝරගෙන විශේෂයෙන්ම මයිග්‍රේට් වෙන්න අදහසක් තියෙනවා නම් මේක දැනගන්න නැත්නම් අනාගතයක් නැහැ. දැන් මම මේක කිව්වා කියලා පෙන්නුවා කියලා මට ගැරන්ට් කරන්න බෑ, කියන්නේ ප්‍රොමිස් කරන්න බෑ මේ තියෙන ඔකියුපේෂන්ස්ම ලිස්ට් එකට ඒ ප්‍රමුඛතාවය හැටියට හරි ප්‍රයොරිටි හැටියට කියලා. නමුත් මගේ අවුරුදු 25ක ඔස්ට්‍රේලියාවේ එක්ස්පීරියන්ස් එකෙන් මට කියන්න පුළුවන් නීතිඥයෙක් හැටියට මම කරලා තියෙන සේරම වැඩ මෙන්න මේ රිපෝට්ස් වලින් තමයි ෆිල්ටර් වෙලා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් ගවර්න්මන්ට් එකයි ඉමිග්‍රේෂන් එකේ ලිස්ට් එක හදන්න ප්‍රමුඛතාවය දෙන්නේ කියලා මට බයක් නැතුව ඒක නම් මට කියන්න පුළුවන්. හොඳයි. අපි බලමු මොකද්ද මේ ලිස්ට් එක කියලා. මේ ලිස්ට් එකට කියන්නේ අපේ සයිට් එකේ ඉන්ෆර්මේෂන් දාලා තියෙනවා. ඩී ලීගල් එකට ගියොත් වැඩි විස්තර බලන්න පුළුවන්. මොකද මම මෙතනදි කියන්නේ ඊටාත්ම කුඩා සංක්ෂිප්ත වශයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් විතරක් නිසා. මේක තමයි මේ key findings කියලා කියනවා ඔස්ට්‍රේලියාවල occupation shortage එකට කරපු රිසර්ච් එක අනුව. මේකේ අපිට මේ වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවෙම තියෙන ෂෝටේජ් සහ non shortage occupations මොනවද? එක්ක වික්ටෝරියාවේ, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලෑන්ඩ් වල මොනවද කියලා ෆිල්ටර් එකක් දාලත් බලා ගන්නට පුළුවන්. හොඳයි, ෆිල්ටර් එකේ කරුණු තියෙනවා. ඔකියුපේෂන්ස් අපිට බලා ගන්න පුළුවන්. නැෂනල් ෂෝටේජ් එකක් තියෙන ඔකියුපේෂන්ස්. එතකොට මේවා තමයි අපි ප්‍රයොරිටයිස් කරලා බලන්න තියෙන ඔකියුපේෂන්ස්. අපි මේවා ස්ටඩි කරන්න කැමතිද? අපේ කරියර් එක හැටියට ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද? අපි කැමතිද මොන ස්ටේට් එකේද කියලා මෙන්න මෙහෙම අර අපි කියන්නේ සයන්ටිෆික් රිසර්ච් වගේ කියලා. ඒ වගේ එකක් තමයි ඉතින් මේ දත් අනුව මෙහෙමයි තීරණය කරන්නේ. හොඳයි. රීජනල් ෂෝටේජ් බලා ගන්න පුළුවන්. මොකද රීජනල් ෂෝටේජ් බලා ගත්තාම සහ ඒ ස්ටේට්ස් ආර් ටෙරිටරිස් බැලුවාම මේවා ඒ ඔකියුපේෂන් එකේ ලිස්ට් එකට ආවහම ලකුණුත් වැඩි. දැන් තියෙන ලෝ එකේ හැටියට ස්ටේට් නොමිනේෂන් එකක් TR හරි PR ගන්නවා නම් එක්ස්ට්‍රා ලකුණු හම්බ වෙනවානේ. එතකොට ග්ලෝබල් කම්පිටිෂන් එකත් එක්ක ඔයාට තවත් ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒත් එක්කම ඔයා ඒරියා එකක ස්ටඩි කරලා තිබ්බනම් රෙසිඩෙන්සි ක්‍රයිටීරියා එකකුත් තිබ්බනම් මොකද තමන්ගේ ස්ටේට් එකේ පළපුරුදු ඉඳලා තියෙන කට්ටියට ඒ ස්ටේට් එක ප්‍රමුඛතාවයවල් දෙනවා වැඩි. එතකොට ස්ටේට් පොයින්ට්ස් හම්බ වෙනවා, ඔස්ට්‍රේලියන් ස්ටඩි පොයින්ට්ස් හම්බ වෙනවා, රෙසිඩෙන්සි ක්‍රයිටීරියා එකෙන් ප්‍රමුඛතාවයවත් හම්බ වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි වැදගත්කම පළපුරුදු ඔස්ට්‍රේලියන් ලෝයර් කෙනෙක්ගෙන් හෝ ඒජන්තවරයෙක්ගෙන්. සාමාන්‍යයෙන් මම ඇඩ්වයිස් කරන්නේ ඒජන්ට් කෙනෙක් ළඟට යන්න කියලා, ඒජන්ට්ස්ලා non lawyers-ලා. නමුත් පළපුරුදු තියෙන කෙනෙක් නම් කොහෙන් ගියත් හොඳයි. ඒ කට්ටියගේ ස්කිල්ස් එක්ස්පීරියන්ස් ජජ්මන්ට් පාවිච්චි කරලා අනිවාර්යෙන් ඇඩ්වයිස් එකක් ගන්න කියලා කියන්නේ මම ඒකයි. හරි, අපි බලමු මොනවද මේ ඔස්ට්‍රේලියාවේ තියෙන නැෂනල් ෂෝටේජ් ලිස්ට් කියලා අපිට හම්බ වෙන මේ කෙටි කාලෙන්. හොඳයි, මේකේ අපිට පේනවා මේ මම තෝර යන්නේ සම්පූර්ණ ලිස්ට් එක නෙමෙයි කියන්නේ. motor vehicle parts and accessories fitter, general, deck hand, steel fixer, railway track worker, train driver, charter and bus tour driver, bus driver, line maker, loader operator, excavator operator, bulldozer operator, motor vehicle parts interpreter, automotive parts salesperson, property manager. ඊට පස්සේ තියෙනවා New South Wales වල shortage කියලා දාලා තියෙනවා clinical coder, conveyancer කියන occupations උත් තියෙනවා, technicians ලා, wood mechanics ලා, furniture maker, cabinet maker, hairdresser, irrigation technician, landscaper, chef, cook. මේ වගේ ඔකියුපේෂන්ස් විශාල ගණනාවක්. එන්ජිනියර්ස්ලා, ඩොක්ටර්ස්ලා, නර්සස්ලා, කෙයාර් වර්කර්ස්ලාට අමතරව මෙන්න මේ කිව්වේ ඔකියුපේෂන්ස් උත් අර ලිස්ට් එකට ගිහලා බලන්න මේ වගේ 100,000 ගණනක් මෙතන තියෙන්න පුළුවන්. එක එක ඔකියුපේෂන්ස් එක එක ස්ටේට්ස් වලට දෙන ප්‍රමුඛතාවය වෙනස් වෙන්නත් පුළුවන්. නැෂනල් ප්‍රමුඛතාවය ජාතික වශයෙන් ලිස්ට් එකට ඇතුළත් වෙයිද? ඒව එහෙමත් නැත්නම් අර ලේබර් ඇග්‍රීමන්ට් කියන සංකල්පයේ යටතේ සිස්ටම් එකේ යටතේද? එහෙම නැත්නම් TR එකේ ඉස්සෙල්ලා ඉඳලා ඇවිල්ලා PR එකට යන්න පුළුවන්ද කියලා මේ වගේ ඉතින් ඩාම් වෙන්න පුළුවන්, ඩූම් වෙන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ වගේ තවත් විස්තර දැනගන්න අපේ සයිට් එකට ඩීලීගල් සයිට් එකට යන්න, ඒත් එක්කම අපේ channels වලට like දාන්න, subscribe කරන්න, ඕනනම් කමෙන්ට් උත් කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් ඊළඟ ක්ලිප් එකෙන් හම්බ වෙමු.